කොණ්ඩේ බැඳ ගන්න බෑ, හැට්ටේ ඇද ගන්න බෑ, ඇදුමක් ඇද ගන්න බෑ, අත උස්ස ගන්න බෑ. උස්සනවා නම් අනිත් අතෙන් තමයි. කිසිම වැඩක් කරගන්න බෑ. අත උස්සනවා නම් භාගයක් උස්සන්න පුළුවන්. ඒත් හරිම වේදනයි. වෙලාවකට අත කපලා දාන්න හිතෙනවා මට. ඔයාට තියෙන්නේ අවබාහුක හෙවත් frozen shoulder කියන ලෙඩේ. මේ ලෙඩේ ගොඩක්ම හැදෙන්නේ කාන්තාවන්ට. වයස 45 වගේ පණිනකොට එනවා ලෙඩේ. පිරිමි අයට නම් බොහොම අඩුයි. බෙහෙත් කියන්නේ. ගෙදර ඉඳන් හොද කරගන්න. මේ වීඩියෝ ඊටාම සරල විදිහටයි මම හදන්නේ. මට ඕනේ බලන හැම කෙනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට කරන්න. ඒක නිසා සරලව කියලා දෙන්නේ. අපේ උරහිස් සංදියේ ප්‍රධාන මාංශ පේශි ඉරීමෙන් සහ රෝගය හැදී කාලක් ගත වීම නිසා කැල්සියම් තැන්පත් වීම තමයි රෝගයට හේතුව. ලෙඩේ හොඳ කරගන්න නම් ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. මම දන්න විදිහට නම් ඔය දෙකේදීම ව්‍යායාම අනිවාර්යයි. තෝරා ගැනීම ඔබ සතුයි. පළවෙනි ක්‍රමය දක්ෂ වෙද මහතෙකුට පුළුවන් නිවැරදි ආකාරයට අත කරකවලා ඒව සකසන්න. හැබැයි ඒ වෙලාවට ටිකක් වේදනයි. ඒත් වැඩේ ලේසි. රෝගේ ගොඩාක් පරණයි නම් අත උස්සන්නම බැරි නම් මම නම් යෝජනා කරන්නේ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. හරි දැන් මම පෙන්නන ව්‍යායාම ෆොටෝ ටික හොඳට බලන්න. ඔව් අමාරුයි මම දන්නවා. ඒත් අමාරුවෙන් හරි ටික ටික මේ ව්‍යායාම උදේ හවස කරන්න ඕනේ. කාම්බරංග කොළපොතු, බිලින් කොළපොතු සමසමවගෙන කොට්ට පොල් කැල්ලක් දාලා කොටාගෙන අල්ලක් තරම් පොට්ටිනි දෙකක් හදාගන්න. බේත් බඩු කඩෙන් ගන්න. කුජ්ජ ප්‍රසාරණි තෛලයෙන් කාලක් මේ තෙල් එක නම් ටිකක් ගණන් උරහිස්සේ සම්පූර්ණයෙන්ම හොඳට විනාඩි 10ක් ගන්න. ඊට පස්සේ විනාඩි 10ක් තවන්න. උදේ සවස මේක කරන්න ව්‍යායාම අනිවාර්යයි. මුල්ම දවස් ටිකේ ටිකක් වේදනාවේයි පසුවට ඒක අඩු වෙනවා. පොට්ටිනි දවස ගානේ අලුත් කරන්න ඕනේ. රෝගය සුව වෙනකම්ම ප්‍රතිකාර කරන්න. උනන්දුව තියෙනවා නම් මේ රෝගය ගේ ඇතුලේදීම සුව කරගන්න පුළුවන්. වෙන වෙදපප්පෙත් දැරකොත් මට වෙඩි තියෙනවා. මේ කියලා දෙන වටිනා බෙහෙත් වලට. ඒ තරම් වටිනවා මේ බෙහෙත්. නිරෝගීමත් වේවා. බුදු සරණයි.